උඩනේ මේක මේ ඕඩ දෙක වැටලුණා. එන්න. මේක කරන්න බෑ. දැන් වාරික 3-4ක් මැරියස්. ඔන්න ඔක ඉක්මනට ගෙවලා දානවා මිනිස්සු. අපිටත් කරදරේනේ. අනේ නෑ සර් මේ කොරෝනා ප්‍රශ්නින්ද සර් ඔක්කොම නැත්තම් මම මේ වාරික ඔක්කොම ගෙවලා ඉවරයි සර්. අපිටත් කොරෝනා තාම මිනිස්සු. තාමසෙන් ඉඳලා බලනවා අපි විඳින දුක. වැඩි දවසක් බලන්නේ. බයිසිකලේ තියන් හරි මම ෆ්‍රිජ් එක ගෙනියනවා. බලනවා කෑන්න සුප් පෑදිලා තියෙන තාමසලා හින්දා. ඇයි? මොනෑද බං සෝයිසා ගමට ලැජ්ජ කරන්න බාබා යකෝ බලපන් තොට බයින එක මට අර හෙට ඇහුණා යකෝ මිනිස්සු වගේ ජීවත් වෙලා රටට ලෝකෙට බරක් නොවි නෑ බං ජනකයා මේ කොරෝනා හින්දා ඔක්කොම ප්‍රශ්න බං හාල් මැස්සෙක් ගන්න සල්ලි නෑ කොහෙද මං වාරික ගවන්නේ බං ඵලයන් බයි යන්න දැන් බලහම මේ ජනක කොහෙටවත් නැයිද කියලා ඒව මල්ලි අපේ පොඩි කාලේ ඉඳන් ආව දේවල් උඹට කියන්න අවුරුද්දට ඥාති ගෙවල් වල යනවනේ ඔය රුපියල් 20 30 මිනිස්සු දෙනවනේ හිත්‍රිත් දන්නේ නැතුව මල්ලි මේ 20 30 අරන් ඇවිල්ලා පහුවදාට ආයෙම ගිහින් දෙනවා මම. ණය තියාගන්න කැමති නැහැ නේ මල්ලි මම. ඉස්කෝලේ යන කාලේ කොස්ස ගන්න එකතු කරපු සල්ලි කොස්ස අරන් තව කීයක් හරි ඉතුරු වුණොත් 750 ගානේ හරි ගිහින් මේ මිනිස්සුන්ට බෙදලා දානවා. ඒ කියන්නේ ළමයින්ට මන් දීලා දානවා. ණය තියාගන්න නැහැ මල්ලි මම. අපි හේව් ප්‍රතිපත්ති තියෙන මිනිස්සු. ඔබට කියන්න සොයිසා මේ කුණෙන් දියුණු වෙච්ච සිටුවරු හිටපු ලංකාවක් මේක. ලංකාවේ නෙමෙයි නේ අයියා. ඉන්දියාවේ නේ. ඕකනේ පණ්ඩිතයිනේ උඹලා. උඹලට පෙන්නුවාම නේරු උඹලා බලන්නෙම සරනේරු දිහානේ බා. ලෝරහක් නෑ. ඒක නෙමෙයි මම ඔබට කියන්න ගියේ. උඹ ඔය හම්බ කරන එක තියෙනව නේද? ඕකෙන් 6න් 3ක් කාපන්. ඉතුරු 6න් 2 එකක් කාපන්. ඕකනේ බලයි කන බණේමනේ. ඒක ඉතුරු කරපන්. එතන ඉතුරු එක ඉතුරු එකෙන් තොට ඔය කුණුහරුපෙන් බැලලා යන්න එන වාරික කාර්යෝගේ ණය ගෙවලා දාපන්. ඒක මහා පණ්ඩිතයිනේ තොපි නැද්දකින් තො සාපයක් යකෝ. මොකද ජනකයා? නෑ බං අර අපි පොලි ජයරත්නය ඕකම රුපියල් 2000ක් ගත්තනේ බං මේ අදහවස දෙන්න ඕනේ මේ බලපමු මේ පැත්තට යන්න කියලා යන්නේ එහෙනම් මා ෂේප් එකේ මේ පැත්තේ මාරු වෙන්න හරි බං මේ පැත්තේ යන්න බෑනේ බං ආරිනේ ඉඳලා කඩේ උතනනේ මේ තේ බිල රුපියල් 200ක් දෙන්න තියෙනවා මේ බං ජනකයා මේ පම්පෝරි නම් ඒ හරි හරි බං අදහවස දෙනවා ඕක සොයිසා සොයිසා උඹලගේ අම්ම ඉන්නවද ගිය ඇතුලේ ඔව් බං කන්න කතා කරන්නේ අම්මෝ දැක්කොත් එහෙම ගිනි විජ්ජුම්බරයක් එනවා ඊයේ දවල් ඉල්ලගත්ත 500ක් පෑකින් දෙන්නම් කියලා තාම දී ගන්න බැරි වුණා මේ මම යනවා මේ සොයිසා මේ ගමට ලැජ්ජ කරන්නේ නැතුව ණය කියලා මිනිස්සෙක් වගේ ඉදා අපෝ ජනකයාගේ පම්පෝරි නම් තියෙනවා කොහෙදකෝ පිස්ස පිහට්ට වගේ දුවන්නේ උඩ බලාගෙන තාපොඩ මෙතන වැටලා මගේ බෙල්ල කැඩෙන්නේ අයියෝ මතකනේ පිස්ස පියාටු කියන්නේ ජනකයි එහා ගම්මින් උන් වගේක් ඇවිල්ලා අපේ උන්ට ගැහුවා ගෑහිල්ලක් කොයි අර වෙන්න දර තව ගාන ජනකයි අර පව් ජනකයි එහෙනම් කොහොමද මල්ලි මේ ජනක ඉන්නකම් පිටින් ඇවිල්ලා ගමේ උන්ට ගහන්නේ ඒ උනාට අර ගහන්නේ කො අර අම්මට හුදු මල්ලි මෙහෙමයි උඹලා සත්ත පහකට බය වෙන්න එපා මේ ජනක ඉන්නකම් මම බලාගන්න සිටුේෂන් එක මල්ලි ඔළුව පාගෙනද වන්දන්නේ ජනකයි අර අම්මේ නරකයි කෑවා. ඒකනේ කියන්නේ උඹලා කයිය විතරනේ නෙද්දකින් පිටින් ඇවිල්ලා ගහනකම් මොන බම්බුවක් කරනවද බං උඹලා මේ මම පැත්තකට යන්න බුකුටි කාපේ ගන්න මල්ලි බල දෙන්න වර මිහිස් මම මචං මට උන් ලොකු නෑ මට ඔතෙන්ට ගිහින් ඔය සෙට් එකටම ගැහුවා හැකි මම ගැරඩිට ගහන්නේ නෑ මල්ලි උඹලා දෙන්න හොඳට ධෛර්යය අරන් දැන් එතන ඵලයක් උඹලා දෙන්නට එකෙක් හරි අතක් ඉස්සුවොත් මේ ජනක එතන ඉන්නේ හරි දැන් බයිනතෝ ඵලයන් අනේ ජනකයා අපිට ආයෙත් ගුටි කන්න වෙයි බං අයියේ මේ කොබේ ජනකනේ කියන්නේ ඕකනේ කියන්නේ මාව විශ්වාස නැද්ද උඹලට ඵලයන් මම එනවා ගහන් එක අතක් හරි තිබ්බොත් මං එනවා ඵලයන් ජනකයි එනවනේ මං කියන්නේ ඵලයන් මම බලන් ඉන්න විදිහට බලන් ඉන්නවා අයියෝ ජනකයි එන්න ඕනේ ඈ මේ බලන් ඉන්නවා මේ ජනක සෑම දෙයක්ම විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ මල්ලි
අර කහනවා දැන් ඔයා බේරගන්නවා කිව්වේ බේරගන්නකෝ. දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ගමට ගේනවා අය. දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාව ගමට ගේනවා කියලා මොක්කුද බං ඒ ගෙන්නුවේ එක බල්ලෙක්ව අපි අඳුරන්නේ නැහනේ. දන්නේද? දන්නේ නැද්ද? යකෝ ඊමදිවට බෑන්ඩ් එක ගහන්න ආවේ එකයි. ඌත් යනවා විඩේ තේ බොන්න යනකොට ඒත් සින්දු ප්ලේ වෙනවා. මොනවද බං මේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කරන බලු වැඩ? ජගත් අයියලා මේ වැරදියෙන්නේ තේරුම් අරන් ඉන්නේ. බැනර් එක කියවුවද? කියවන්න ඉතින් කොයි ඉස්කෝලේ ගිහප. හරියට බැනර් එක කියවුවා නම් ඔය මුකුත් ප්‍රශ්න එන්නේ නැහනේ. අර තියෙන අතන හන්දියේ බැනර් එක තාම යන්කො පෙන්නන්න. එන්නකො යන්න. එන්නකො. මේ එන්නකො ජගත් අයියේ. කියවන්නකො බණ්ඩ මොකද්ද ගහලා තියෙන්නේ කියලා. පයිසාල් ප්‍රමුඛ බයිජුන්ඩා සංගීත කණ්ඩායම අපි නම් මුන් ජීවිතේට දැකලා නැහැ. අනික අර මේ දිවයිනේ ජනප්‍රියම ගායන ශිල්පීන් රසක්. කෝ ආපු එක බල්ලෙක්වත් අපි අඳුරන්නේ නැහනේ. මේ දිවයින ඉස්සරහින් මොකද්ද මේ තියෙන්නේ? මාලයා. ඒකනේ කියන්නේ. මාල දිවයිනේ ජනප්‍රියම ගායන ශිල්පීන් රසක් ඇඳවනවා කියලානේ මේකේ තියෙන්නේ. මේ දිවයිනේ නෙමෙයිනේ. ඉතින් ජගත් අයියලා මේ බැනර් එක හරියට කියවන්නේ නැතුව මේ කපිලට දොස් කියලා වැඩක් නැහනේ. අනික මේ බයිජුන්ඩාස් කියන්නේ මාල දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම. ගමේ උන් දන්නේ යෝව. අනික කපිල හැදුවේ ගමේ උන්ට ඉන්ටර්නැෂනල් අත්දැකීමක් දෙන්නනේ මේ වගේ ජුන්ඩාස්ලා ගෙන්නලා. ආයෙ කරන්නේ නැහැ. ආයෙ ගමේ උන්ට කරන්නේ නැහනේ. ඊළඟ පාර ශාරුක් ખાනුයි සල්මන් ખાනුයි ගෙන්නන්න හිටියේ. ගෙන්නන්නේ. ඕක කරලා බෑ ගමේ. මේ පුදුම කට්ටෙන්නේ බං. කතාව කොහොම හරි අනිත් පැත්තම ඇරෙව්වා. අපිට කට උත්තර නැති වීගෙනයි එන්නේ. අපි යවන් කමිල මල්ලේ. මේ උඹලට මතකද ඊයේ සින්දු කිව්වා මාලදිවයිනේ ජනප්‍රිය ගායකයෙක් දිග කොණ්ඩයක් වවපු 太阳出来哟，红丢丢来没哟，国家有个没哟哟一，小板球来没哟一哟，吃板球没哟，嘴唱来没哟。 යකෝ ඊයේ මූත් සින්දු කියලානේ. මුගේ අප්පට මරලන්න. 他和我唱这么早啊，叫家伙来买哟，他个啥是个哟哟咦，当水果来买哟哟，孩子皮子买哟，生个菜来买哟，把你拿来买哟哟咦，还跟我来买哟哟，吃个胖婆们哟，不知羞来没哟，咋个要来没哟哟一，带板球来没哟一哟，小心板球没哟，飞起来。 ලපව දීලා දාමු. දීලා දාන්න. පොඩ්ඩක්කින්. පුතා මේ දැන් ඒ උඩට ගම් වතුර ආවද? ගම් වතුර ඇවිල්ලා බැහැලා ගියා කියන්න කිව්වා. බැහැලා ගියා කියන්න කිව්වා? ඈ කවුද කිව්වේ? කපිල අයියා. කාපිල්ල බපිල්ල මට වැඩක් නැහැ. ග්‍රාමසේවක මහත්තයා මේවා මේ ලේඛන වලට එන්න මේ ග්‍රාමසේවක මහත්තුරුත් සම්බන්ධයිද කියලා මට පොඩි සැකයක් එනවා දැන්. කපිලයි. ඇයි මේ මහත්තයෝ දැන් මේකයි මේ කොල්ලා ඔය තනියම ඉඩමක් හදාගෙන ඔය ඉද්දි තමයි ඔය ගම් වතුර ආවේ මේ දීලා දාමු නේද ආදාර ටික මේ ග්‍රාමසේවක මහත්තයා දීලා දාමු ඒක තමයි දීලා දාමු පව් කොල්ල පව්. දීලා දාන්න නෙවෙයි ලෑස්ති වෙන උසාවියෙන්ද. අයිච්චා මේ පාර ආධාර දෙන්නේ උසාවියෙන් ඈ උසාවියට මාත් එන්න ඕන ආධාර ගන්න මේ ඔබට උසාවිය යන්න පුළුවන් නේ අවුලන්නේ නැහැ නෑ මොනවද? නේ ග්‍රාමසේවක මහත්තයා උසාවියෙන් ගමු ආධාර ගන්න නෙවෙයි මේ කූට ලේඛන හදපේකට ඒකට මම නඩුවක් දානවා තමුසෙලාට විරුද්ධව. ඒක තමයි මේ ග්‍රාමසේවක මහත්තයා හිච්චර යන්න වෙනවා ඒක තමයි මහත්තයා ග්‍රාමසේවක මහත්තයා මේ ඒ විතරක් නෙවෙයි තමුසෙත් ලෑස්ති වෙනවා උසාවිය යන්න. තමුසෙලා තුන් කට්ටුව මේක තුලම රවට්ටන්න හැදුවේනේ. කල්පනාකාර මහත්තයා චුට්ටක් බලන්න ඕකේ තියෙන ඉඩම කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මේ මං අකුරු දන්නේ නැද්ද ඔයි මේ තියෙන 691 දේවාල ගෙදර හිච්චා කටුසු කන්ද. හරිනේ ග්‍රාමසේවක මහත්තයා කටුසු කන්ද නෙමෙයිනේ කටුසු කෙන්දනේ මේ පොඩි කොම්බෝක වැරද්දක් කියලා තියෙන්නේ කටුසු කෙන්ද මේ පල්ලෙහා ඒකනේ මාත් මේ බැලුවේ මේ මොකක් හරි වැරද්දක් තිබ්බ කොම්බෝ මේ කන්දලේ කෙන්ද. ග්‍රාමසේවක මහත්තයෝ මට කොම්බුව දාන්න එන්න එපා. මාත් හොඳ කොම්බුවෙක් තමයි. හරිද? ඉච්චා මේ උඹලත් පුදුම මිනිත්තු ඈ මෙතන මේ එක එක කූට ලේඛන හදාගෙන ඇවිල්ලා බලපන් අර අසන මිනිහෙකුට හාලට අපරි පිටියක් ගන්න තියෙනක උඹලා මේවා කරලා හදාගන්නේ උඹලට ඈ මම්මා අල්ලගන්නේ.
මල්ලි මේ ඔය සංදර්ශන වාහන හරිද? ඌව දාගන්න වෙන අයත් එක්ක. මම ඇවිල්ලා අවංක රාජ්‍ය නිලධාරී. රාජ්‍ය දීපල මංකොල්ල කෑම. ඈ? ඒතර කූට ලේඛන සකස් කිරීම. මේකට අනිවාර්යෙන් මම නඩුවක් දානවාමයි. කරෝලිත් මුදලාලි. ජිනේ මේ බලන්න මේ ආපදා මහත්තයා මේ මොකක්ද කියනවා මේ ආධාර ටික ඔක්කොම හරවලා යවනවලු. ඔව් ආයෙ දෙන්නල්ලු ආලට ඒක දුන්නේවත් ගන්නවලු. ඔව් මේ පොඩ්ඩක් බලපන්කෝ නේ බා. මේ මාත් එක්ක උඹලා හාලන්නේ අම්බත් දෙන්නලු මැරිලා ගියත්. පොඩ්ඩක් කතා කරන්න වෙයි ඇවිල්ලා. එහෙම කිව්වේ නෑ මල්ලි. ඒ මොකද්ද මල්ලි? එහෙම ආධාර වලට මම එනාවි. මම එහෙම අරයන්නේ නෑ නේ. මම වලට එහෙම කිව්වේ නෑ. බලුවන්න කරන්න බා තව පොඩ්ඩේ හිරෙන් හිර ලවදී ඔන්න අපල වෙච්ච දේ වැඩේ ගැස්සුණානේ තව පොඩ්ඩෙන් තුන් කට්ටුවන් හිරේ ගිනන කරේ හැදුවේ මේ යකාට ආධාර මොනවා හරි අරන් දෙන්න. මට කෙසේ වෙතත් ආපදා මහත්යත් නම් ආදාන හම්බෙනවා අය වගේ දේවල් මේ ජීවර සමිතිය කවදාවත් වෙන්න බෑ. මීළඟට සමිතිය සමාජිකයෝ ගැන මට වචන සබයක් කතා කරන්න තියෙනවා. මුලින්ම උඹ ආය මාළුන්ට කඳම් බඳින්න යන්න එපා. මොකද කඳම් බඳින්න සමලේ ගොඩ යන සතුන්ට ඌරොන්ට මෝන්ට වගේ සතුන්ට මාළුන්ට කඳම් බඳින්නේ නැහැ. උඹ ඒ කරපු වැරදින්න තව පොඩ්ඩක් මගේ රුවත් කඳකට අමුලා කෑලි ගැටිලා මාත් එක්ක විනාශ වෙලා මුහුදුපත් මං ආවක කියන්න එපා. ඇතුළට යන්න. රංජනියෝ පුවක් කැල්ලක් නෑ. අනේ මන් ළඟ නෑ බං. අයියෝ. උඹලාට කියන්න කට්ටිය බය වුණා මාර බයවිල්ලක්. ඒකනේ බං කියන්නේ. ඔක්කොටම වඩා බය වුණේ අර නායාගේ පිළිමේට බා. කපල් එකේම දිව්වා දිවිල්ලක්. හා තව සිටයක් එනවා. යකෝ මේ මම බය කරන්නේ අන්න අහකට වෙලද? කවුද මල්ලේ? මේ යක්කු ඔක්කොම මෙහෙවරු. මේ මල්ලි මේක පිළිවෙලට පොඩ්ඩක් කරයි යමල්ලකෝ. මේක අර කෙරවල ඉඳන් යන හැම එකගේ මහනවලු මාව වඳුරනවාද කියලා. යකෝ එහෙම වුණාම මිනිස්සු බය වෙනවද කියහන්කෝ? ඈ මේ මෝහිනි උඹ අර ලණුවේ ඉඳගෙන නිදි කිරා වැටෙන්න එපා පොඩ්ඩක් ඉඳන් පණ ඇතු විදහන්කෝ පොඩ්ඩක්. මේ උඹලා තුන් දෙනාත් මෝහිනීට අනම්මනම් කියන්න බෑ. හරිද? පාඩුවෙන් උඹලා වැඩේ කරන් ඵලයන්. අනිත් එක උඹලා මේ මොකද්ද ඒ ගහන සින්දුව කුකු තංගච්චි ගාලා. පොඩ බය වෙන්නේ සින්දුවක් ගහපල්ලකෝ. ඈ මෙලෝ රහක් නෑ සිස්. ආම් බලපන් ආන් අරක ඉන්න හැටි මිනි එක. මේ බරුව හදපන් මිනිස්සුන්ගේ පැත්තට පශ්චාත් භාගේ දාගෙන. අදහල්ලකෝ. මේක පොඩ කල්පනාවෙන් කරා යමල්ලා. දන්නවනේ හොද්දට අදම මෙවිලා තින්නේ. දන්නවනේ ඉතින් සුමතිට හරි ගියා කියන්නේ උඹලට. හරිද? මල්ලි මේ කරා යම මේ පොඩ බලපන් මේ හරි වැඩ. ඉතින් කරා යම. අයියේ මේ මම නම් බය වුණා මාර බයවිල්ලක් හැබැයි ඈ. මම බය වුණා බං මට මග දෙනින්ද ගියාව. මූ බය කරන එකද නැත්තම් බය වෙලා ඉන්න එකද? මූණ විදුලි භූතයද හොදව වර යන්න. ආවෙන්න මල්ලි හරි එන පරිස්සමට කඳු පල්ලම් කැලෑවැදින් ගමන භයංකර වටීද ජීවිතේ එක්ක කරන සෙල්ලම මග මරන මෝග කියන්නේ කවුද කියන් සඳ. ඔව් අපේ විද්‍යාසර් එනවා. ළමයි කීප දෙනෙකුත් එක්කගෙන අපි ඉස්කෝලේ විද්‍යාව සර් අයිබෝන් අපිට දෙන්න බාග 4යි ෆුල් එක. බාග නෑ සර් ඔක්කොම ෆුල් තියෙන්නේ. හරි අපිට පුල් පහක් දෙන්න. පහක් නේ සර් දෙන්න. යන්න බෑ සර් බයයි. දැන් ඇයි මේ බය වෙලා? දැන් මොකටද බය වෙන්නේ? ඇතුළේ ඉන්නේ යක්කෝ නෙමෙයි. ඇතුළේ යක්කුන් ඇඳලා ඉන්නේ මිනිස්සු. කවුද? මිනිස්සු. අපි මිනිස්සුන්ට බය වෙන්න ඕනේ? නෑ. ළමයි වුණා මේ හැමදේම ඉගෙන ගන්නට ඕනේ. හැමදේම අධ්‍යයනය කරන්නට ඕනේ. ඒකයි මං අද ඔයාලා මෙතෙන් එක්කන්නේ. සරලා නම් මේ දේවල් දැක්කලා කළානේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ඔය දේවල් ඔයාලා ඉගෙන ගන්න. කොහිනාවේ? නෑ වෙල් අපිට පුල් පාද. වෙන සර් 250යි සර්. thank you. හරි. යන්න බෑ සර් බයයි. සගතිමත්.
පෙස්සව විශ්වාස කර හිනාවේ ඇතුළේ යක්කුන්ට ඇදලා ඉන්නේ අපි මිනිස්සුන්ට බය වෙන්න ඕනේ මගේ දරුවනේ යකෙකුට බය වුණොත් ඒ බය තොයිලයක් නටල හරි යවන්ට පුළුවන්. හැබැයි මනුස්සයෙකුට බය වුණොත් ඒ බය යවන්න බෑ කියලා කියනවනේ දරුවනේ. ඕක සර්ට අපි කිව්වේ යන්න බෑ සර් බයයි කියලා. හරි. හැබැයි දරුවනේ සර්ට මෙහෙම වෙච්ච වගක් ඉස්කෝලේ කාටවත් කියන්න එපා. මේන්න එකවත් නෝම් කරන්න එකෙක් නැද්ද කොච්චර වෙලා ඉන්නද විටක්වත් කනවා මේ ගෝප් කළා ගොඩ හිතවතුනි ඔබට ඇහෙනවාදේ භයංකාර විලාපනාදය මේ වන විටත් 4 දෙනෙක් සීසුන් වැද වැටි මරණාසන්න වී රෝහල්ගත කළා. අරන් ගන්න. මේවනේ. සත්‍ය කොයි පාත් වුනේ නේ. කොයි? සුදුවට ඇඳගෙන දිව මෙතෙන් විතර දිගයි. අරන්න. ඒ බම් මේ ලොකු අයියානේ. ඔය දිව නෙමෙයි රැවුල තියෙන්නේ. පොඩ්ඩයි නම් මං අඳුරනද කියලා අහලා බලන්න. නවත්තපන් මම ඔය විකාරේ. මේ වරේ. මොනවද බම් මේ ගම් විනාශන වැඩ කරාට කමන්නේ. වැඩක් කරන පිළිවෙලක් තියෙනවා. දන්න කියන මිනිස්සුගෙන් අහගෙන දැන් බලපන්. එහා පැත්තේ සිල් මාතාව සිල් ගන්නවා. අර පැත්තේ හාමුදුරන්ට බෝධි පූජාව තියාගෙන තියන්නේ. උඹලා මෙතන තනිකර එක කාලගොට්ටියක්. මල්ලි මේ වැඩක් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි වැඩක් කරන පිළිවෙලක් තියෙනවා මල්ලි. මේ අපි පළවෙනි පාර නෙවෙයි හරි. දැන් කීප පාරක් මේ වැඩ වුණා මල්ලි. හරිද? ආයෙ මේක වෙන්න බෑ. කරුණාකර මේක වහලා දාපන්. කරුණාකර මේක වහලා දාපන් හරි. දෙපන් මම බලන්න. නායක හාමුදුරන්ටත් මම කියලා මේ පාර තායක සභාව ප්‍රෙස් කරලා මුන්ට හොඳ වැඩක් කරන්න. මොකද උනේ? අනේ අයියේ මෙන්නක ඔප් කරන්නකෝ. මේ කාලකන්ණි ඇයස කරන්ට් එකවත් දන්නේ නේද? මෙන්නක ඔප් කරාද කොහෙද? දුවපියන්න. කාලකන්ණි. උඹලා ඕක ගණන් ගන්න එපා බං. ලොකු අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං. ඕක ගණන් ගන්න එපා. උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්න නැතු උඹලා වැඩේ ලයින් එකට ගහපල්ල. මොනවාද ඉතින්? සල්ලින් වැඩේ කරයි යන්න පුළුවන් සුමතියයි. මේ අපේ මේ ඉන්න ගොබ්බ 70ත් එක මේක කරන්න බෑනේ. ටූ මුන් එක. දැන් ඇයි මුන් එක බැරි? ඇයි කියන්නේ සුමතියයි? ඔයාර මිනිස්සු බයෙන් කියන ගෙනල්ලා තිබ්බ නයි පිළිමේ. මුන් ඒක අරන් ගිහින් තැන් වලින් තියනවා. මන් දැක්ක එකපාරක් අර කිරෝලේ කාමරේ තියනවා. තව ටිකකින් බලද්දි නැද කාමරේ තියනවා. මේ මන් දැන් බලද්දි අර තියෙන්නේ. සෝනකා. මුන් ඒකේ සෙල්ලම් කරනවනේ. පිස්සොමු. අර ආම්බඩු. මොකක්? යකෝ මන් නයි පිළිමයක් ගෙනාවේ නෑ බං. කවුද යකෝ නයි පිළිමයක් ගෙනාවේ? මේ ඔය ලන්තෑර මතර වර යන්න බං. මෙන්න මෙතන ගන්න ඕක. මූ පිළිමයක් නෙවෙයි යකෝ. මෙච්චර ළමයි ඇතුලේ එහෙම ගිහින් තියන්නේ. මූ අස්තරයක් යකෝ. අස්තරයක්. මං කිව්වා ගෙදර උට කෑ ගන්න එපා කියලා. කත
මොකද්ද පුළුතු ගලක් කියන්නේ? මන් දවසක් අර මලගෙදරනුයි කීවේ පුතා හොල්මන කියලා දෙයක් නෑ. හොල්මන කියන්නේ හෙල්ලෙන මනස. මම මැරිලා අයියෝ අයියෝ මම මැරිලා අයියෝ අයියෝ බුදුම්මෝ බබ අඩු වාසනාව බං. යකෙක් කාම කොහොමද ඒක වාසනාවක් ඉන්නේ? කෝ ගමකට යකෙක් ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවක්ද? ඈ මේ පොඩ්ඩක් ඉඳන් මං ගිහලා කතා කරලා එන්නම් ඈ. මෙන්න මෙහෙත් වෙලා ඉන්න බං උඹට යකෙක් නේ බං. යකෝ යකෙක් එක කතා කරන්න හම්බෙන එකත් කොච්චර වාසනාවක්ද බං? හැමෝටම එහෙම හම්බෙන්නේ පොඩ්ඩක් ඉඳන් මං ගිහින් කතා කරලා ඉන්න. ඔව් මේ පිස්සුවක් නෝ. හලෝ මචං යකා. මගේ නම වාසනාව මචං. හම්බෙන්න ලැබීම පට්ට වාසනාව මචං ඈ. පිටකෙන් මං කතා කරේ යකා ඒ බාබා දැන් සැපද දැන් ගිහින් කරගත්තා දැන්. දැන් පට්ට වාසනාව මට තියෙන්නේ. යකා ගැහුවේ නෑ බිම දාගෙන පෑවකෝ විතරයි. දැක්කා අයියෝ. අනික මේ එක අතයි වැඩ නැත්තේ. මේ අත වැඩ පට්ට වාසනාව බං. උඹට කියන්න හරිද බං? මේ වැඩ අතේ ඇඟිලි තුනක්ම වැඩ දෙකයි වැඩ නැත්තේ බං. පට්ට වාසනාව බං මට තියෙන්නේ මේ මං කියන්නේ. හරි බං හරි බයි. හෙලෝ බබා. ඕ මේ අපේ ගමේ තොයිලයක් තියෙනවානේ. ඒකට යකෙක් ඇවිල්ලා මේ ඒක එලව ගන්න බැරුවල ඉන්නේ. ඔයාලගේ තාත්තවත්ද? නෑ නෑ. ඔයාට එලවන්න බෑ? මට යක්කු එලවන්න පුළුවන් දනේ. මට යක්කු එලවන්න පුළුවන් නම් මං ඔයා වෙලවලා ගොඩක් කල්නේ. අනේ මේ තෝ මගෙන් මරුන් කන්න එපා හරිද? තෝ වරෙන් කොන්ද බෙල්ල මිදිකන්නේ තෝගේ මම. මේක කොත්තුවක් ගේන්න කිව්වයි. කාපා මේ. මම උඹට කුකුලෙක් නේද ගේන්න කිව්වේ? හොඳ වැඩි. කන් ඇහෙන්නෙත් නැතුව ගියා පණ්ඩිතඩ කරන්න. කටවා හිතා දැන් මම කන් ඇහෙනවා. දැන් කොහොමද යකා පන්න ගන්නේ? ඒකනේ බං මාත් මේ කල්පනා කරන්නේ. අඩෝ එයිවෙන්ඩෝ මොකද්ද මේ බීසනේ ඈ මට අරයට සද්ද ඇහිලා ආවේ කාගේ තමයි ගලවන්නද කපන්නද දත් කඩන්නද යකෝ මේ රේසර් ධම්මික නැතු කොහෙද යකෝ ගමේ බීසන රත්තම් ලේ තමයි ඕන එහෙම වලිබලි සීන් එකක් නෙවෙයි. අඩෝ මේ ඇයි ඔබ බයද වලිබලි සීන් එකක් නෙවෙයි සෑහෙන දවසකින් වලියකට එන්ටර් වුන්නේ නෑ මම මේ පේනවනේ රේසරෙත් මලකට ගහලා තියෙන්නේ මේ මූ නිරෝධායත කොහෙන්ද තියෙන්නේ බා? හරි උඹල එකෙක්වත් දැන් මෙතන වෙන්නේ බීසනේ මොකද්ද කියලා මට කියන්න නෑනේ ඈ යකෝ ගම වෙනුවෙන් කී පාරක් ගිනි තියාගන්න ගියාද මම මේ ගම වෙනුවෙන් ඉස්සර වගේ නෙමෙයි දැන් මොලෙන් ගේම ගහන්නේ හරි මොලෙන් ගේම ගහන්නේ අනිකර බීසනයක් කරනවා විනාඩි 5ක් දීපන් විනාඩි 5ක් දීපන් ඒ කොහෙද ප්‍රචණ්ඩත් තින්නේ හැමදේම විසඳන්න දන්නේ මොන මගුලක් කරයිද මන් දෙයි එකක් බා. තොයිලයක් ගමෙන් පිස්සුද තොයිලටන්ට මේක ගමේ සල්ලි යකෝ අඬු මලයා මගේ නම නිලමේ මගේ ගම කැලෑවෝ ගටව බොල ටූටි කෙරිලගේ ගෙදර ආපු පාරමී ආරංචියටයි චකහනේම ආවේ අඬු යකෙක් නේද බොල මේ නිලමෙට එක වැලි අවුඩයි එක මන්ටරයයි බොල වැලි අවුඩක් ගම්මයාට මම කලෑවෝ ගස්රැවේ නිලමේ බොල තෝ මට මේ හපන බුලත් හපේ වගේ බොල අලන්ටර කාල අල් කල්ප බොක සහ පික්ටේ දාලියට
අනේ මාමා යකා එලවන මන්තරේ කියලත් යකා මොකද කනට ගැහුවේ මම යකා එලවන මන්ත්‍රේ කියලා අලි මන්ත්‍රයක් නුවේ කියලා තියෙන්නේ බුල මට කොයි හරි වැරදුනා බුල මට පාරට වැරදුනා බුල මගේ පන කියාලා නලලත සිඹලා සුරතල්ලු හැටි මට සිහි වෙනවා දැස පලාගෙන කඳුලෙලි කිව්වනේ මේ රේස දැන් මේක මුලින් ගේම ගහන්න කියලා. හංගප බෝම්බ දෙක තිබ්බේ නැහැ ගිනහව ගෑස් එක. ඔව්! කියපල්ලා කාටද කිනි තියන්න ඕනේ කාවද කුඩු කරන්න ඕනේ කියපන් තොපිටත් එක්ක ගහන කුඩු වෙන්නේ. වලියක් නෙවෙයි මොකද ඒකෝ? මේක තොইলයක් නේ. තොইල? ඔව් මේකේ යකෙක් ඉන්නේ. වෙලා නැහැ ගියා අපි හයියෙන්. තොත මොනවද ඕනේ? මට බිත්තර 10ක් රුපියල් 5000ක්. නෑ බිත්තර 10ක් ඕනේ. මේ විතර ගන්න තියෙනවනේ. අක්ගාල කියලා අරහින්න. අයියෝ මේකට මේ දවල් කියපුවා නෙමෙයි මෙයා කම ඉල්ලන්නේ තකින් විතර මේ යකෝ යකෙක් කියලා උත්තර තාත්තික වෙන්න ඕනේ නැහැ. ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන්. මොන මගුලත් බං ඔබ කියන්නේ. මේ අර ඉන්න ගෑනු කෙනා පේනව නේද? ඈ ලස්සන මාලක් තියනවා කාර ඒක ඉල්ලපන් හරිද? හැබැයි මේ හරියට කරපන් ඈ. කියපන්. තද මොනවද ඕනේ? කියපන්. අනික කියපන්. මට කුකුලෙක් ඕනේ. චූටියා මේ දවල් ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන් හරිද? කහනතට සකාවා මොන්නාන්තේ පොඩ සමාවෙන්න ඕනේ පරක්කුණා පොඩ්ඩක් මේ තවතුමා යකවිලින්නේ සකාවා මට ලේ ඕනේ මේ ගුරුනාන්තේ මොනවද අර ඉල්ලන්නේ කිව්වේ ඉස්සෙල්ලාම පන්නන්නේ මට රුපියල් 5000ක් ඕනේ ගුරුනාන්තේ මේ ආයෙ මොනවද ඉල්ලන්නේ කිව්වේ මේ මාලයක් නේද? මට මාලයක් ඕනේ. අනි ඉතින් ගාලා ගනි. මොබියා මොදියා. මොබියා. කවුද ගුරුනාන්තේ මේ? කැත්ත වැඩ කරන්න එපා ගුරුනාන්තේ. දැන් මට යකා වගේ ඇඳන් එන්න කියලා රුපියල් 2000ක් දීලා දැන් මට කලින් මොකවද මේ ගෙන්නලා තියෙන්නේ? යාළගෙත් මා මේ ඔබට කීයක් දුන්නද? අත නම් රුපියල් 2000 දුන්නා යකා වගේ ඇඳන් එනවට. බලන්න කොයාලගෙත් මා කුණු හරිප වැඩනේ ගුරුනාන්තේ. මේ කරත නේද මේ? ඔබ මගේ ජොබ් එකට කෙලින්න හදන්නේ. ඔබ දැනකට දෙන්න මොකක්ද සද්දේ? ඒකේ වැඩන්නේ හෙල්ලෙන්න දෙපොමු කෙලි. කරතනේ මේ මුතු අක්කෝ මේ කරතනේ මේ වැඩි අවුල් කියලා තියෙන්නේ බා. සවත්තුමා. ඒ ගුරුනාන්තේ මොකෝ සභාපතිතුමා වැඩේ පොඩ්ඩක් අවුල් ගියා සභාපතිතුමා. මොන අවුලක්ද? ඔය ෂෝක් එකට තියෙන්නේ? අර යකත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඒකනේ තියෙන අවුල. දැන් මොකද්ද තියෙන අවුල කියන්නේ? දැන් මම යක්කු ගෙන්නන්න දන්නේ නැහනේ. මං චූටියා රුපියල් 2000ක් දීලා කිව්වා යකාව ගෙනදෙන්න මෙතෙන්ට වරින් කියලා. කොහෙද චූටියා ඉන්න කලින් ඇත්තයක් ආවනේ. තමුසලා දෙන්න එතකොට මෙච්චර වෙලා මේ බොරුවද කරේ? ඈ මම බලාගන්නකො තමුසලා දෙන්න ගැන. දැන් මේ වැඩ ටික ඉවර කරලා අන්න අර යකාව පන්නලා දානවා. දැන් වැඩේ කියන්නේ යක්කු ගෙන්නන්නවත් යවන්නවත් අපි දන්නේ නැහනේ නේ. යෝ මැදයි තොইল කරා. දැන් ඉතින් කොහොමද මේ යකා එලවන්නේ? මට දෙන්න හිතනවා තොපි දෙන්නට. සභාපතිතුමා. තොইলයක් නේ. බෙර සද්දයක්වත් ඇහුන්නේ නැහැ. බෙර සද්ද ඇහෙන ඔබේ කන ඇහෙනවද? කණ්ඩ වෙලාවක් තිබුණෙත් නෑ සභාපතිතුමා. මේක ආරං චෙච්චි ගමන් ආවේ. කොහෙද දැන් මේ ගමේ කරා අපිට මේ විස්තර මොකක් කියන්නේ නෑනේ. සභාපතිතුමා.
අර කවුදරින් පොඩ මම දෙයක් කතා කරලා එන්නකට. කන් දෙපා ඔය ඉන්නේ යකේ. ඔය පැණි හදපු තම්මි කියන්නේ නේ. මම ඌ හදුනා ඉන්න මොකද කතා කරන්නේ. දෙපා ඔය යකේ. ඉන්න පොඩ කතා කරලා එන්න. මේ කවුද බම්මි? මම උඹ දැකලා නැහැ නේ බම්මි ඊට කලින්. මට කුකුලෙක් ගෝනේ. හරි හරි උඹ ඉන්න තත්ත්වේ මට තේරෙනවා. පොඩ ඉන්නකො මම ගිහින් හලෝ මචං මොකෝ වෙන්නේ? හලෝ වාසනා. තොවිලක් නේ බා. තොවිලක් කියන්නේ යකෙක් ඇවිල්ලා ඉන්නේ. අන්න ගන්න බැරුව ඉන්නේ මෙතන. අඩු වාසනාව බා. යකෙක් ආවම කොහොමද ඒක වාසනාවක් ඉන්නේ? කෝ ගමකට යකෙක් ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවක්ද? ඈ මේ පොඩ්ඩ ඉඳන් මං ගිහලා කතා කරලා එන්නම් ඈ. මෙන්න මෙහෙටලා ඉන්න මම උඹට යකෙක් නේ බා. යකෝ යකෙක් එක කතා කරන්න හම්බෙන එකත් කොච්චර වාසනාවක්ද බං? හැමෝටම එහෙම හම්බෙන්නේ නැහැ. පොඩ්ඩ ඉඳන් මං කතා කරලා. ඔව් මේ පිස්සු යකෝ මෝ. හලෝ මචං යකා. මගේ නම වාසනාව මචං. හම්බෙන්න ලැබීම පට්ට වාසනාව මචං ඈ. පිටකටදී මං කතා කරේ යකා ඒ බාබා කිය අය